දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ setting එක ගැන. setting එක ගැන අපි කතා කරන්න ගියොත් මෙතනින් තමයි වගේ වගේ බිල් එකේ print වෙන්න ඕන address එක, phone number එක, logo එක නැත්තම් බිල් එකේ print වෙන්න ඕන නම, logo එක change කරන්න මෙතනින්. හරිද? එතකොට ඒකත් එක්ක මෙතන ඔයාගේ email එක කියන්නේ ඔයාගේ system එකට දීලා තියෙන email එක. මේකට තමයි අපේ email එන්නේ. හරිද? එතකොට මේ ඒක එතකොට මෙතන මේ කියන්නේ වෙන්න ඕනේ backup path එක. කියන්නේ ඔයා හිතමුකෝ ඔයා backup එකක් කරනවා කියලා. local backup එකක්. උතර local backup එකක් කරද්දී ඔයාගේ මේ කම්පියුටර් එකේ save වෙන්න ඕනේ path එක. කොහෙටද save වෙන්න ඕනේ කියලා. මෙතන වෙබ්සයිට් එකක් තියෙන එකක් දෙන්න පුළුවන්. උතර save මෙතන මොකක් හරි එකක් වෙනසක් කරලා ඔයා මෙතන save කරන්න ඕනේ. අපි recommend කරනවා ගොඩක් වෙලාවට ඒ කියන්නේ ඔයගොල්ලෝ system එක close කරද්දී මේක backup එකක් කරලා close කරනවා හොඳයි කියලා. මොකද ඒකෙන් වෙන්නේ ඔයාගේ කියන්නේ daily මේවා ටික backup වෙන එක. හරි එතකොට basically ඒ කියන්නේ basically මේ කියන්නේ සාමාන්‍ය basically වැඩ කරන්නේ මෙන්න මෙහෙම තමයි. සම්පූර්ණ software එකේ. එතකොට අපි ඊට පස්සේ තව ටිකක් අපි කතා කරොත් අපි මෙතන තියෙනවා කියන්නේ warehouse කියන්නේ මෙතන create warehouse එකක් තියෙනවා. එතකොට ඒ ටික තියෙනවා. එතකොට මෙතන පෙන්නනවා සප්ලයර් කෙනෙක්ගේ කියන්නේ ණයක් තිබ්බොත් ණයක් හරි යාට වැඩිපුර දීලා හැටි තිබ්බොත් මෙතන පෙන්නනවා යා වැඩිපුර ගෙවලා තිබ්බා එක්ක ණයක් තියෙනවා යාට ගෙවන්න ඒ ටික පෙන්නනවා මෙතන. එතකොට කස්ටමර් කෙනෙක් ගුණත් මෙතන ණය තියෙද්දි මෙතන පෙන්නනවා. හරිද මේ ඒක පෙන්නනවා. එතකොට මෙතන තියෙනවා ඊට පස්සේ report ටික. ඔයාලට මෙතන report කරනවා sales report එක, sales return එක, purchase return එක මේ විදිහේ report ගොඩක් ගන්න පුළුවන්. ඔයාලට මේ ටික එතකොට PDF එකක් විදිහට ගන්න පුළුවන්. මෙතනට ගියාට පස්සේ මෙතනින් අපි daily එක yearly දාලා එතකොට ඒ විදිහට කරලා මෙතනින් ගන්න පුළුවන්. දැන් මෙතන මම ඔයාලට පෙන්නන්නම්. මෙතන තියෙනනේ මේක PDF කියලා ගත්තොත් මේක PDF එකක් එනවා. මේ PDF එක save කරන්න එනවා. ඔක තමයි සාමාන්‍ය බේසික් පිළි වෙන්නේ. මෙතන උතර චෙක් තියෙනවා. උතර චෙක් වලින් ඔයා පේමන්ට් එකක් කරොත් මෙතන ඔයාගේ චෙක් නම්බර් එකේ ඉඳලා ඔක්කොම වැටෙනවා. උතර චෙක් එක රිටර්න් කරන්න උනොත් මෙතන බටන් එකක් තියෙනවා. චෙක් එක රිටර්න් කරනවා නම් උතර චෙක් රිටර්න් චෙක් ටික මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ ඔක්කොම ටික මේකේ ෆීචර්ස් විදිහට අපි දීලා තියෙනවා. ඔය ටික තමයි දැන් මේ ප්‍රධානම පැහැදිලි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මම ආපහු යනවා ඇඩ්ජස්ට්මන්ට් එකට. මොකද මේක තමයි ප්‍රධානම කොටසක් විදිහට තව තියෙන්නේ. මම උතෝර දැන් ඔයාලට බේසික් ටික ඔක්කොම පැහැදිලි කරා. අන්තිමට මම මේක තියාගත්තේ කියලා මම කියන්නම්. මේක අන්තිමට තියාගත්තේ මෙතනින් වෙන්නේ සාමාන්‍යයෙන් ඔයා ඉන්වෙන්ටරි එකක් කරා කියමුකෝ. ඉන්වෙන්ටරි එකක් කරනවා. එතකොට ඔයාගේ ඉන්වෙන්ටරියේදී එක්ක සිස්ටම් එකේ බඩු අඩුයි අඩේ බඩු වැඩි. ඒ කියන්නේ ඔයාට ස්ටොක් එක දාද්දි පොඩි මිස්වීමක් වෙලා විදි මොකක් හරි එකක් වෙලා එහෙම දෙයක් තියෙනවා. එක්ක ස්ටොක් එක මේ කඩේ අඩුයි සිස්ටම් එකේ වැඩි. ওই දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ඕගොල්ලෝ මොන හරි කියන්නේ කඩේ තියෙන දෙයක් ඕගොල්ලෝ ගත්තා. උතර ඒකේ සිස්ටම් එකෙන් අයින් කරන්න ඕනේ. ඒක අයින් කරද්දි තමයි දැන් මෙතනට ගිහිල්ලා මේකේ තියෙනවා රේට් ඇඩ්ජස්ට්මන්ට් කියලා. ඒකට ගිහිල්ලා මෙතන ඊට පස්සේ අපි හිතමුකෝ දැන් මේකේ ස්ටොක් එකක් තියෙන එකම මම බලනවා. දැන් මේක අපි KVC තක්කාලි කියන එක ගන්න. මේකේ ස්ටොක් එකක් නැහැ නේද? බලමු මම ස්ටොක් එකක් තියෙන එකක් බලලා ඉන්නකො මුලින්ම. ප්‍රොඩක්ෂන් එකට ගියා. ස්ටොක් එක බැලුවා. මේකේ තියෙනවා එඩින්බරෝ සෝස් වල තියෙනවා. ඇඩ්ජස්ට්මන්ට් එකට දැන් මේකේ එඩින්බරෝ තියෙනවා. මෙතන අපි සිංහල වලට මාර්ක් කරගමු. එලකුරු එකකින් ඊට පස්සේ එඩින්බරෝ තක්කාලි සෝස් කියලා තියෙනවා දැන් මේකේ. දැන් මේකේ ස්ටොක් තුනක් තියෙනවා. මේකෙන් පුළුවන් ඒ කියන්නේ දැන් ඔය හිතමුකෝ මෙතන මූවමන්ට් එක ඉන්න. මෙතන ඒ කියන්නේ මේ විස්තර ටික ෆිල් වෙනවා. ඊට පස්සේ මෙතන මූවමන්ට් කියලා එක මූවමන්ට් එක ඉන්න ඔයා ස්ටොක් එකක් දානවා. ඒ කියන්නේ ඔයාගේ කඩේ බඩු අඩුයි සිස්ටම් එකේ වැඩි. හරිද මේ ඒ වුණාට ඔයාට කියන්නේ සිස්ටම් එකේදී කඩේ මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්නේ ඔයාගව තියෙන මෙච්චර ප්‍රමාණයක් අපි ඉන් කරන්න ඕනේ තව. කියන්නේ සිස්ටම් එකේ අඩුයි මේ කඩේ වැඩි. ඒ වුණාම ඉන් කරද්දි මෙතනින් දානවා. එතකොට මෙතනින් තියෙනවා තව high priority low priority කියලා. high එකක් දැම්මොත් මුලින්ම සිස්ටම් එකෙන් ඔයා බඩුවක් විකිනෙද්දි කියන ඔයාට පුළුවන් ඒ දැන් එක එක්ස්පයර් වෙන ළඟ යනවා. හරි ඒක ඉස්සරහැම තියලා ඔයා විකුණ ගන්න. එතකොට ඒක high දාන්න ඕනේ. තමයි කියන්නේ ඔයා මුලින්ම විකිනෙන්න ඕනේ මොකද්ද කියන එක තමයි මේකෙන් බලන්නේ. එතකොට මේක low එකක් වෙන්නත් පුළුවන්. low එකක් වුණොත් වෙන්නේ අර තියෙන ස්ටොක් ටික ඉවර වුණාට පස්සේ තමයි මේක විකිනෙන්නේ. අතොර ඉන්න එකක් දාද්දි අන්න ඔක තමයි වෙන්නේ. ඉන්න එකක් දාද්දි කියන්නේ අපිට දාන්න තියෙන ප්‍රමාණය තමයි මෙතන තියෙන දැන්ට කරන්ට් තියෙන ස්ටොක් එක. මෙතනින් අපි හිතමුකෝ දෙකක් ඉන් කරා කියලා. දැන් මේක මම දාන්නේ හයි ප්‍රයොරිටි එකක් දාලා. මේක ඉන් කරනවා මෙතන රීසන් එක අහනවා. මෙතන ඊළඟ හරිය ඔයාගේ හිතමුකෝ ප්‍රයිසස් දෙකක් තිබ්බොත් මෙතන ඕල්ඩ් ප්‍රයිසස් එකද නිව් ප්‍රයිසස් එකද කියලා බලන්නත් වෙනවා. ඊට පස්සේ මේක ඇට් ස්ටොක් දානවා. මේක දැම්මට පස්සේ මෙතන පෙන්නනවා. මෙතන පෙන්නුවට පස්සේ ඊට පස්සේ එක මෙතනින් දාන්න පුළුවන් අපිට ලෝ මේ ඉන් එකක් විතරයි අපි තව අයිටම් දානවා නම්. මේක සේව් කරාගමු. සේව් කරාට පස්සේ දැන් මෙතන
close වුණා. දැන් මෙතනට ආවා. ඉන් එකක් දැම්මා ස්ටොක් එක දෙකක් කියලා. ඊට පස්සේ අපි ආපහු ඒකම ගත්තොත් එතකොට වෙන්නේ මේක නෙමෙයිනේ අපි ගත්තේ. දැන් මෙතන ස්ටොක් එක දැක්කත් 5ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දෙකක් ඉන් වෙලා තියෙනවා. ආයෙදමුකෝ දැන් කඩේ ස්ටොක් එක අඩුයි. කියන්නේ ඕගොල්ලෝ මොන හරි කාලා එක කඩේ තිබ්බ මේ සෝස් පැකට් හරි ඕගොල්ලෝගේ ගෙදර පාවිච්චියට ගත්තා. අතවර කරන්න ඕනේ මේක අවුට් කරනවා. අවුට් කරාට පස්සේ මෙතන කියන්නේ සේල් එකක් විදිහට තමයි රෙෆරන්ස් එක යන්නේ. ඒක සේල් එකක් විදිහට තමයි යන්නේ රෙෆරන්ස් එක. එතකොට මේ ඊට පස්සේ මේකෙන් අපි හිතමුකෝ ඕගොල්ලෝ 3ක් අවුට් කරා කියලා. අවුට් කරද්දි මේම වෙනවා. ඊට පස්සේ මෙතනදී එහෙම කරලා සේව් කරනවා. සේව් කරාට පස්සේ මෙතනදී ඔයාලට දැන් කියලා බැලුවොත් මෙතන පෙන්නන අවුට් කරා කියලා 3ක්. දැන් අපි ආපහු ඒ ස්ටොක් එක එඩින්බරෝ කියන එක ස්ටොක් එක අපි බැලුවොත් මෙතන එඩින්බරෝ එකේ තියෙන්නේ 2යි. ඒ කියන්නේ 3ක් එළියට අරගෙන තියෙනවා. ඔක තමයි කියන්නේ සාමාන්‍ය ඉන්වෙන්ටරි එකේදී ස්ටොක් එක ගන්නට ඇඩ්ජස්ට් කරගන්න තමයි ඔක දීලා තියෙන්නේ. උතර අපි දැන් සම්පූර්ණයෙන්ම අපේ මේක ගැන කතා කරා. තව මොන හරි කියන්නේ අපේ අලුතෙන් අප්ඩේට් එනවා. අලුතෙන් අප්ඩේට් ආවට පස්සේ අපි ඒවත් එක්ක අලුතෙන් වීඩියෝ එකකින් මේ ඔයගොල්ලන්ට ලබා දෙන්න. ඒතකොට සාමාන්‍යයෙන් අපේ අලුතෙන් ෆීචර්ස් ටිකක් ගොඩක් එන්න තියෙනවා. එකක් දෙකක් නෙමෙයි ගොඩක් එන්න තියෙනවා. අපි ඒ ටිකත් ආවට පස්සේ අපි මේ ඔයගොල්ලන්ට ඒ වීඩියෝ ටිකත් ඔක්කොම ටික අපි දෙන්නම්.